හායි ඉතින් අදත් ලස්සන vlog එකක් කරගෙන ඉන්න තමයි හදන්නේ. අපි ගමේ යන්න හදන්නේ. ගමේ අපිට මේ මොකෝ පොඩි පාටි එකකුත් තියෙනවා. දැන් මාස 4කින් විතර ගමේ ගිහින් නැහැ. 4කින් විතර ගියේ නෑනේ. මේ ඉතින් දැන් අපි හෙට උදේ පාන්දරම යනවා. 4 වෙනකොට මෙහෙන් යන්න ඕනේ අපේ මෙහි ගෙදරි. උදේ 7 වෙනකොට මාතර ඉන්නවා කියලා හිතාගෙන තමයි ඉන්නේ. මට හිතෙනවා නින්ද යයි කියලා. ඒක නේද? ගමේ කිව්වොත් ඊට වැඩිය දෙයක් නෑ. මට නම් උදේම අපි හම්බ වෙමු. bye good night. ඔන්න ඉතින් කිව්වා වගේම පාන්දර 3:00ට අවදි වෙලා අපි මේ යන ගමන් බලන්නකෝ හයිවේ එකට ඉර පායලා හරිම ලස්සනයි. කාලෙකින් මම මෙහෙම දැක්කේ පුදුම ලස්සනයි අනේ. දැන් නම් මාතරට ටිකක් කිට්ටුයි. ඔන්න ඉතින් අපි දැන් මේ පිය නගන්නේ අභිමානවත් මාතර පුරවරයට. මම මාතරේ ඉඳ වෙන්නේ නැති. මාතර ගැන මෙච්චර ලොකුකම කියවන්නේ නේද? ඉතින් මාතරේට ඉන්න අනේ මන්ද මොකද ඇඟටත් අමුතු දෙයක් දැනෙනවා නේද? තමන්ගේ ගමට එන එක තමන් ඇතුණු වැටුණු ගමට එනකොට කොහේ හරි ගිහිල්ලා ඒක මාරි සැනසීමක් තමයි හිතට දැනෙන්නේ. ඉතින් දැන් මේ අපි දෙන්න බඩගින්නේ හිටියේ. මම නම් ගත්තේ රෝල්ස් එකක්, බබා ගත්තේ ඩෝනට් එකක්. අපි ආවට අග්ගාලා අඹිසේවනට මොනවා හරි කාලා යන්න. මොකද ඒකේ කෑම හොඳයි. අලුත් ඒවා තියෙන්නේ. මම නම් බොන්න මොනවත් ඇත්තේ නෑනේ. අපිරියයි මේ වෙලාවේ මොනවත් බොන එක. ඔන්න බලන්නකෝ අපේ බබා කැම එක දිහා බලාගෙන S2 ලොකු කරලා බලනවා. මටත් බලන්න කියනවා. අනේ මන්ද යාගේ කෝලන්න. දැන් ඉතින් ආයේ බස් එකේ පැයක් විතර ඇවිල්ලා හග්මනින් බැහැලා දැන් මේ ට්‍රීවිල් එකක් අරගෙන අපේ ගෙදරට යන ගමන් බලන්නකෝ අපේ ගම ලස්සනයිද කියලා. ඇත්තටම ලස්සනයි. හැම තැනම කොළ පාටින් තියෙන්නේ. ගස් පිරීලා තියෙනවා. ඊළඟට ලොකු වෙල්යායවල් තියෙනවා. වැව් තියෙනවා. ඉතින් හක්මන තියෙන්නේ පහත. අපේ ගම තියෙන්නේ කන්දක් උඩ. ඉතින් අපි මේ කන්ද තමයි නගින්නේ. ඇත්තටම යාළුවනේ අපේ ගම හරිම ලස්සනයි. ඔයාලත් වෙලාවක එන්න. ඉන්න කලින් මට කියන්න. ඉතින් අද වැලන්ටයින්නේ. ඔයාලට මොනවද හම්බ වුනේ? ඔයාලද මොනවද කරන්නේ? මම නම් ඉතින් අද අපේ ගෙදර පාටියක් මගේ ඉස්කෝලේ යාළුවොන්ට එක්ක පාටියක් තියනවා. ඉතින් ඒ පාටි එක දෙන්න තමයි මං අද ආවේ. ඉතින් ඔයාලටත් මං කියන්නම්. ඔයාලා හැමෝටම හැපි වැලන්ටයින්ස් ඩේ. ඔයාලා හැමෝටම හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ. ආදරය කියන්නේ එක දවසකට සීමා වෙන දෙයක් නෙමෙයි. ඒත් අපි මේ පුංචි පුංචි දේවල් සමරන එක ගොඩාක් වටින දෙයක්. මොකද අපි ජීවත් වෙන්නේ හැමදාටම නෙමෙයිනේ. බොහොම පුංචි කෙටි කාලයකටයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ අපි ලහියේ වැඩ මම බඩු ගේන්න ගියා. මට ඒවනම් වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මොකද ඉක්මනින් පාටිය පටන් ගන්නවා 5 වගේ වෙද්දී. ඊට කලින් උයලා ඔක්කොම කරන්න ඕනි නිසා. දැන් මේ අපි ලහියේ වැඩ කරන ගමන් තමයි මේ පුංචි වීඩියෝ එක ගත්තේ. ඉතින් මේ මිදුලේ තමයි අපි පාටිය තියන්න හිතාගෙන ඉන්නේ. ඒක නිසා මම මේ මිදුලට අග්ගාලා අතු ගන්නවා. ඔයාලා උදේ ආර දැක්කට හොඳට ඉර පායලා තිබුණාට දැන් නම් වහින්න එන්න වගේ. ඉතින් දැන් අපේ සමිතිය පටන් අරගෙන තියෙන්නේ. මේ ඉන්නේ අපි කට්ටිය ටික පටන් අරගෙන මේ ඉතින් දැන් ඉවර වෙන්න කිට්ටුව පුංචි ඉවෙන්ට්ස් වගේක් තිබ්බා. මේ බැලුවන් ඩාන්ස් එක බලන්නකෝ. මෙයාලා ඩාන්ස් කරන හැටි බබාලා අයින් වෙන්නෙත් නෑ යාලා ළඟින්. මේ ඩාන්ස් කරනකොට ෂෝක් අනේ ඉතින් මෙහෙම විනෝද වෙන එක නම් අනේ ඉස්කෝලේ යාළුවෝ තාමත් එකට ඉන්නවා කියන එකත් කොච්චර වටින දෙයක්ද නේද? අපි කට්ටිය දැන් ඉන්නේ එක පැතිවල.
ඒත් පුළුවන් හැම වෙලාවෙම මොනවා හරි කරදරයක් වුණත් සතුටු වුණු දෙයක් වුණත් අපි හැමෝම එකට එකතු වෙනවා එක පොදියට. කාට හරි කරදරයක් වුණත් ඒක අපේම කෙනෙකුට දුකක් වුණා වගේ තමයි අපි එකතු වෙන්නේ. සතුටක් ලැබුණත් ඒත් එහෙමයි ඒකත් හරිය ආසාවෙන් ආදරෙන් තමයි ෂෙයා කරගන්නේ. ඉතින් අනේ අපේ ගෲප් එක කවදාවත් නැති වෙන්න හොඳ නෑ. හැමදාටම තියෙන්න ඕනි. මේ ඉවෙන්ට් එකෙන් කරන්නේ හස්බන්ඩ් තමන්ගේ වයිෆ්ගේ අත් දෙක අඳුර ගන්නවනේ. හස්බන්ඩ්ගේ මේ මූණ වහලා ඇස් දෙක වහලා තියෙන්නේ. ඉතින් මේකට ඉස්සෙල්ලාම ඉදිරිපත් උනේ නදීර. මේ බලන්නකෝ මෙයා එක එක්කෙනාගේ අත අල්ලලා බලලා මේ එයා බලනවා එයාගේ වයිෆ්ගේ අත් දෙක කෝ කියලා. ඔයාලෝම බලාගෙන ඉන්නකෝ. මම හිතන්නේ පැය ගණනක් අත ගන්න ඕනේ කියලා අතුරු යනකොට කැමැත්තෙම මේකට ඉස්සෙල්ලාම ඉදිරිපත් උනේ. අන්දනේ. අදිරේ යෝජනා. මුද්ද තමයි මේකල වැඩි. නදීර මේ ගොඩක් වෙලා අල්ලගෙන ඉන්නේ අපේ සබාගේ වයිෆ්ගේ අත් දෙක. ඉතින් සබා තරහේ පිපිරෙනවා. ඊට පස්සේ ඔයා අල්ලගත්තේ නදීරගේ දෝනිගේ අත් දෙක. ඒ කියන්නේ නදීරගේ වයිෆ්ගේ අත් දෙක. අපි බලමුකෝ එයා අත් දෙක අඳුර ගනීද කියලා. අරයි කටයිද කට කරන්න. රයිඩ් එන්න බෑ හොඳේ. මල්ලි වෙලාවක් කියන්නකෝ. ඊයේ ඉතර ගියාම පොඩක් අඳුරු. ඔන්න ඉතින් නදීර අත් දෙක හොයාගෙන. හැබැයි ඒ දෝනිගේ අත් දෙක නම් නෙමෙයි අපේ සිරාගේ වයිෆ්ගේ අත් දෙක. ඉතින් එක යුද්ධයයි ඊට පස්සේ. දැන් ඉතින් මේ කැමති අය සින්දු කියනවා, සමහර අය ඩාන්ස් කරනවා. ඉතින් බලන්නකො මෙන්න මේ දෙන්න නැත්තම් අපේ ගෲප් එක වැඩක් නෑ. මොකෝ මේ දෙන්න ඩාන්ස් කාපිත්තෝ කොහේ ගියත් හරිම ආදරණීයයි, ලවර්ස්ලා වගේ තවමත්. ඉතින් අපේ පාටියක් දැන් ඉවර කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටමත් මේ වගේම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි, ආදරයෙන් ඉන්න ලැබෙන්න ඕනි. ඒක තමයි මගේ වැලන්ටයින් සුබ පැතුම. ගිහිල්ලා එන්නම්. බයි. සලා දුරු වෙලා ආදරේ ඔබේ අපි ගිහිලා පෙනුවේ